කෙනෙක්ගේ කැමැත්තට පටහැනිව විශේෂයෙන් දරුවෙක් ගත්තාම දරුවෙකුට වෙන හිරිහැරය තමයි අපි කියන්නේ අපයෝජනය කියලා. සමහරට දරුවාගේ කැමැත්ත තියෙනවා වෙන්නත් පුළුවන්. හැබැයි දරුවෙක් කියන්නේ ළමයෙක් කියන්නේ එහෙම කැමැත්ත දීමේ හැකියාව තියෙන අය නෙවෙයි. විශේෂයෙන් වයස අවුරුදු 16ට අඩු ගැහැණු ළමයෙකු සමග ඇගේ කැමැත්ත ඇතුවත් ලිංගිකව එකතු වෙන්න බෑ. ඒක අපි කියනවා ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය කියලා. දැන් කිසියම් ළමයෙක්ව පීඩාවට පත් කරනවා නම් උදාහරණයක් හැටියට කොටහේනේ දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තා වෙන්නේ මුල් අවස්ථාවේදී ඇගේ පාසලේ ගුරුවරයෙක් ඇයට බරපතල ලිංගික අපයෝජනයක් කරනවා කියලා. හැබැයි දෙවනි වතාවේදී ඇය සියදි විනසා ගන්නේ ඇයට සිදුවන ලිංගික අපයෝජනයකින් නෙවෙයි. ඇයව අපයෝජනයට ලක් කරනවා. ඇගේ උපකාරක පන්ති ගුරුවරයා මේ සිද්ධිය ඇයව පන්තියේ නැකිට්ටවලා ඇයට මේ සිද්ධිය මතක් කරලා මේ කතාව ගැන අර 100ක් 200ක් කියන ළමයි ඉස්සරහා කතා කරනවා. මෙතනදී බරපතල ලිංගික අතවරයක් අපයෝජනයක් නැහැ. එතන තියෙන්නේ අපයෝජනය. එතකොට මේ දැරිය අවාසනාවන්ත විදිහට මේ සීදි විනසාගත්ත දැරිය එක්වරකදී ලිංගික අපයෝජනෙ ලක් වෙනවා. බරපතල ලිංගික අතවරයක් ඇයට සිද්ධ වෙනවා. දෙවනුව ඇගේ උපකාරක පන්තිය තුළදී ඇය අපයෝජනයට ලක් වෙනවා. මේවා තමයි මේ කියන වචන වල තියෙන වෙනස්කම්. මේ මොන වචන වලින් කීවත් කවර ආකාරයකින් හරි මේ වින්දිතයා පීඩාවට පත්වීමක් මේ තැනකදී සිද්ධ වෙනවාමයි.